මේ දැන් උඹ අතේ කීයක් තියෙනවද? කීයක් ඕනද? කීයක් තියෙනවද කියන්නේ? කීයක් නැහැ නේද? ළඟ කීයක්වත් නැහැ ආයේ. යාළුවනේ මේ වගේ view එකක් දිහා බලාගෙන බඩිරුම් කරලක් කනවා කියන්නේ කොහොමද ලල් එක? අල්ලි මොනවද මං පාර මැද්ද කරන්නේ බලපංකෝ වාහනයක යන්නත් නැහැ මොනවා කරුණාද මන්දම ඔය YouTube දාන්න. හයි මේ අද බෑග්ග්‍රවුන්ඩ් වීඩියෝ කරන්නේ වෙනද කරන තැන ඉන්නේ මම මේ පාරේ යන ගමන් ඉන්නේ. ඉතින් මේ වීඩියෝ එක නම් ඔයාලට බලන්න තරම් මහ ලොකු එන්ටර්ටේන්මන්ට් එකක් නැතුව ඇති. ඉතින් සුපිරි වීඩියෝ එකක් ළඟදී වෙනවා. ඉතින් ඒක එනකම් මේක බලන්න. හෙලෝ මගේ රත්තරන් යාළුවනේ අද අපි සල්ලි නැතුව ජීවිතේ විඳින්න ආවේ. පට්ට view එකක් තියෙන බන්ට් එකට ආවේ. සල්ලි නැතුව ජීවිතේ විඳින්න ආව කිව්වට උදේ අම්මට පොල් ටික එලි ගහලා දීලා රුපියල් 100ක් ඉල්ල ගත්තා. මේ ඒකෙන් අපි සුපුරුදු පරිදි අනිත් උන්ට කියනකම් බඩේරුම් ගත්තා කන්න මේ ආයේ පැතුම් අයියා ආවා ඉතුරුන් ටික තව මග උන් දන්නේ අපි ගත්තා කියලා මේ වීඩියෝ එක බලද්දිවත් මාට් වුණොත් තමයි එහෙම ඇරෙන්න උන්ට දැනගන්න තියන්නේ යාළුවනේ මේ වගේ view එකක් දිහා බලාගෙන බඩේරුම් කරලක් කනවා කියන්නේ කොහොමද ලල් එක ඉතින් මායි පැතුම් අය මෙතනදී මම දැක්ක අපේ අනිත් සෙට් එක ඇතින් එනවා මට පේනවා අරහෙන් අපේ සෙට් එක වගේ එනවා මෙන්න මේ එන්නේ චූටි බයික් දෙකේ මං හිතන්නේ උන් හරි උන් තමයි එන්නේ ඉතින් කොහොම හරි මමයි පැතුම් අයෙද්දි මම දැක්ක මගේ යාළුවෝ දෙන්නෙක් ෆොටෝ වගේක් ගගා ඉන්නවා ඉතින් ඊළඟට මං උන් දෙන්නව බලන්න ගියා හෙලෝ යාළුවනේ මේ මං අඳුරන මගේ යාළුවෝ දෙන්නෙක් පාර වැද්දේ ෆොටෝ ගගා හිටියා හරිද මේ දෙන්න බලන්න යක් මොකද කරන්නේ කියලා පාරේ මල්ලි මොනවද මං පාර වැද්ද කරන්නේ බලපංකෝ වාහනයක යන්නත් නැහැ මොනවා කරුණාද මන්දම ඔය YouTube දාන්න එපා කොහෙද යන්නේ මම මෙන්න මොකද අල්ලගෙන ටික YouTube දාන්න එපා තිරසනෙක් වගේ මේ මොකද ෆොටෝ ෂූට් කරනවද ජයවා ඉතින් මං යාළුවෝ දෙන්න හැම්බෙලාදී පැතුම් අයිලා පේර වගේක් කරන් කකා හිටියා කීයද ඔය 250ට පාඩු යාළුවනේ මේ මල්ලි බූට් කාලා මේ වැවට පයින්න යන්නේ මොනවා කල්පනා කරන්නේ ඈ පැනපන් යකෝ මේ මෙතන තියෙනවා මේ ඔය බන්ට් එකේ කඩ දාලා තියෙන කට්ටියගේ මොකක් හරි මේසෙකෝයි ෆොටෝ සෙට් එකකෝයි මේක දාලා තියෙන හැටි බලහන්කෝ ඕ වැටෙයි ඈ එදා මායි පැතුම් අය ෆෝන් එක වට්ටර වැටලා මෙහෙද කොහෙද හෙව්වේ බා මෙතන වැව තියෙනවා යාළුවනේ කොහොමද view එක අද ඉතින් ඔයාලට සල්ලි නැතුව ජීවිතේ විඳින විදිය තමයි කියලා දෙන්නේ රුපියල් 100යි තිබ්බේ දැන් එකෙන් බඩේරුම් කෑවා ඊට පස්සේ කොහොමයි පැතුම් අය ගාව තවගේ මොනවා හරි තිබිලා පේරාවයක් කරා ඒවා කෑවා දැන් ආය අතේ සතයක්වත් නැහැ මචං හරිද අපි දැන් ජීවිතේ විඳින්න කරන්නේ මේ එනේ උන්ට අනම්මනම් කියලා hina වෙන එක තමයි දැන් මෙන්න මෙතන මචං කපල් එකක් ගියා හරිද පේනවද දන්නේ පත්‍ර කරගන්න ආහා මෙන්න මෙතන මේ පේන්නේ මචං මොකක් හරි හොර වැඩකට තමයි ගියේ දැන් ඕක උන් දැක්කොත් එහෙම මචං අවුල් ගුටි කන්න වෙනවා මේ කහින්ද ඒක ඊට එහා පෙන්නන්නේ නැහැ මොකද ගුටි කාලා මැරෙන්න බෑ අපිට කකුල් දෙක හොද ගන්න ඕනේ ඈ බලු වැඩ කරන්න එපා යකෝ ලිස්සනවා කොළු බෙල්ලු ඉන්නවා යා අපි දැන් යන් අක්බෝ රජතුමා බලන්න යාළුවනේ අපි යන් අක්බෝ රජතුමා බලන්න යාළුවනේ අපි යන් අක්බෝ රජතුමා බලන්න කොයි බා මෙන්න මෙතන තියෙන්නේ මේ තියෙන්නේ ඒ කියන්නේ හවසට අපේ බන්ට් එකේ මාර view එකක් තියෙන්නේ අපි මචං සාමාන්‍යයෙන් මේ හැම ඉරිදාම වගේ එනවා ඉතින් ජීවිතේ නිදහස භුක්ති විඳින්න නැත්තම් කිසි ආතල්ලයක් නැහැනේ යාළුවනේ මේ ඉන්නේ අක්බෝ රජතුමා තමයි වැව හැදුවා කියන්නේ
ඒක පට්ටපල් අමෝලික පචයක් මේ රජතුමා හැදපු මගුලක් නෑ මේ මිනිස්සු දම්මල මේක හැදුවේ. රජතුමා මරිසි ගහලා තියෙන්නේ. අපේ මිනිස්සුන්ගේ හැම යනවා රජතුමාගේ නම යනවා. පටේ විව් එක මම පෙන්නන්නම්. පට්ට නිදහස් වේ කියන්නේ හවුසට ඇවිල්ලා අපි සෙට් එක ආතල් එකේ ඔබේ කතා කරගෙන ඉන්නවා. අපේ වීඩියෝ මුලින් ඉඳන්ම ඔයාලා බලනවා නම් මේ හැම වීඩියෝ එකම වගේ මේ පාස් කරන් කොයි හරි ගියොත් අපි මෙතන නතර වෙනවා තියෙනවා. මේ මොකද්ද? ස්මාරකයේ තියෙනවා මොකද්ද? ගංගතලාව එක්සත් ගොවි සංවිධානයේ ඉල්ලීම පාඩේ 2004 අප්‍රේල් 2 දා බලයටපත් මේ මං ඉපදිලත් නෑ බං 2004 අප්‍රේල් 2 කියන්නේ මං දෙසැම්බර් නේ බං. මේ රජතුමා තමයි හැදුවා කියන්නේ අපේ නෑද අයියා කෙනෙක් ඉන්නවා මේ වගේම. දැන් අපි මෙතන මේ අක්බෝ රජතුමා ගාමින් පොඩ්ඩක් වාඩි වුණා. හරිද? මේ ඔයාලට කියන්න මේ මට පොඩි එක්කෙනෙක් මාර ඇඩ් එකක් දුන්නා. මෙන්න මෙතන මේ එතන නෙවෙයි මෙන්න මෙතන. මේ ඉන්නේ මෙන්න මෙතන මේ කොළ මෙන්න මේ මෙතන කොළ පාට ඇඳුමක් කරන චූටි බබෙක් ඉන්නේ. මේ වය පැත්ත බලන් යද්දි ඇයි බලන්නේ කියලා ඇහුවා මගෙන් මේ පොඩි එක්කෙනා. යාළුවනේ මෙයාලා ජීවිතේ විඳින්න ඇවිල්ලා. වැටේ යකෝ. උඩ දාලා අල්ලන් අවුලන්නේ යාළුමුට. රාසිතුගේ iPhone එක උඩ දාන්න යන්නේ. වීඩියෝ දාලා උඩ දාපන්කෝ. වීඩියෝ දාලා උඩ දාහන්කෝ. නෑ වීඩියෝ දාලා උඩ දාලා අල්ලහ රස. ඊට පස්සේ අපි වීඩියෝ එක බලමු මේ ලස්සනයිද කියලා. ලස්සනයි. දාහන්කෝ. මේක දාපන් එන. උන්ට iPhone දාන්න එපාලු. iPhone එක දෙන්නේ නැහැ. ඕකේ කැමරාව වැඩක් නැහැ. මේ දැන් උඹතේ කීයක් තියෙනවා? කීයක් ඕනද? කීයක් තියෙනවද කියන්නේ? කීයක් නැහැ නේද? ළඟ කීයක්වත් නැහැ ආයේ. යාළුවනේ රුපියල් 100 විතරයි තිබ්බේ. දැන් ආයේ කීයක්වත් නැහැ. දැන් ඒ ඇසේ කවුද මාස්ටර් ෂෙෆ් යන් කිව්වේ බා? ඒක දන්නේ ඔයා තමයි. මේ ඉන්නේ අද දවසේ මේ දැන් අපි ළඟ සල්ලි නැති වුණාට අපිට ප්‍රශ්නයක් නැහැ. මෙයා ගාව සල්ලි තියෙනවා. අද රෑ අපිට මෙයා ගානි කෑමක් තියෙනවා. අපි එතනින් සෙට් වෙමු. දැන් මේ විහෙඟ තමයි මේ බර්ත්ඩේ එකට අද පාටිය දෙනවා කිව්වේ. හැබැයි බිල ගෙවන්නේ මෙයා කියලා විහෙඟ දන්නේ නැහැ. ඌ මෙතන නැහැ. හරිද? අපි එතනින් ගිහින් සෙට් වෙමු. ඔව් යාළුවනේ මාස්ටර් ෂෙෆ් එක ඇරලා දින්නේ. ඔව් ඔතන තමයි. මේ අපි මෙතන නමගම මේවා කොට අපිට මේකට ස්පොන්සර් කරලා නැහැ. හරිද? මේකේ කෑම හොඳයි. ඒකින්ද කියන්නේ. පොඩ් බිරියානි දෙකක් දාන්න. දෙකක්. ඔව් අපි අර එළියේ ටේබල් එකට යනවා වන්ද. දෙකක් දෙකක්. ඔව්. මේක එහෙන වෙනස්ම වයිබ් එකක් තියෙන මේක චයිනීස් මං හිතන්නේ. එළියට ගිහින් යමු. මම ගිහින්. මේකේ මෙතන මේ එළියෙත් ඉන්න පුළුවන්. මෙතන දෙන්නෙක්ටයි එහා පැත්තේ දෙන්නෙක්ටයි 4කට විතර ඉන්න පුළුවන්. මේ දිනේ ඇතුළේ. අර නෑ හවුස. ඔව් කැමරා. පොඩ් බිරියානි මේ අර ටූ භෝජන් එක නේ ඉල්ලුවේ. ඔව් 4 දෙනෙක් එනවා. ඔව්. ඔව්. මෙතන අපි 4 දෙනා විතරයි ඉන්නේ වෙන කවුරුත් නෑ ආද.
එහා පැත්තේ අපේ විහඟ ෆොටෝ ගහනවා. ඔව්. මේ පැත්තේ මොණරු වගේක් ඉන්නවා පිටියේ. මේ පැත්තේ තව මොකෙද දෙයක් ඉන්නවා. මේක ඇද බල්ටි හරි ගහද හැකි මේ අපි අතට හැරෙන්න කවුරුත් නෑ මේ එන නිදා. මේ කොන්නේ කායද? අපි කෑම හතර මේ දැන් හම්බුණා. මෙහෙම තමයි ඉතින් තියෙන්නේ. මේක මේ ප්ලේට් එක 900ක් වෙනවා. බිත්තරයක් තියෙනවා. චිකන් මේකක් තියෙනවා. චිලි පේස්ට් තියෙනවා. ඊට පස්සේ සෝස් තියෙනවා. ඊට පස්සේ මේ මොකද්ද හැන්දත් මේ හොදි එකක් දුන්නා. මේ හොදි එක තියෙනවා. ඉතින් ওই ටික තමයි තියෙන්නේ. මේ අතේ හේතුව නෑනේ යන් අතහොත් හැදුවෙනවා. අනේ මේ හැන්දෙන් කන්න බෑ නෙව විසොත් නම් මම ගිහින් අත හොදන් ඉන්නවා. යාළුවේ අපි අත් දෙක හොද ගන්න ආවා. ඉඳපල්ලා ආයේ අත රිදෙනවා. මේ සබන් දාලා තප්පර 20ක් අත හොදන්න ඕනේ ඈ. තප්පර 20ක් ඉන්න බෑ සෝරි. අපි දැන් කණ්ඩායි යන්නේ. බලමු මේකේ රහ කොහොමද කියලා. අද නිකන් ෆුඩ් රිව්යු එකක් කරනවා වගේ. මේ ග්‍රේවි එකත් එක්ක මේ රාජ්‍ය මරු ඈ සෝස් වල ගන්න සුපිරි ටේස්ට් එකක් තියෙන්නේ. ඉතින් එහෙනම් කාලා ඉවරලා අපි සෙට් වෙමු. යාළුවනේ කොල්ලෝ ඩවුන් වෙලා ඉන්නේ කා ගන්න බැරුව. මායි වැටුන් අය එන කොහොම හරි ගෑවා. මම කණ්ඩත් දැන් මේ ඩෝරා ගන්න නැහැ. රසිනුත් මැච් එක ගැහුවා කොහොම හරි විහිංගට තමයි ප්‍රශ්නේ තියෙන්නේ. කහන් යකෝ වතුර බිබී කන්න බෑ ඔය ටික ඇති. හරි විහිංග ඩවුන් වතුර එකක් ගැහුවා කියන්නේ විහිංග ඩවුන්. දැන් අපි ගෙදර යනවා. මේක වැටෙන්නේ. ඉතින් ඔන්න ඔය ටික තමයි අද vlog එකෙන් සිද්ධ වුනේ. මම වීඩියෝ එක පටන් ගද්දිම කිව්වා වගේ මේකේ මහ ලොකු ආතල්ලයක් නැති වෙයි. ඉතින් සූපිරි වීඩියෝ එකක් ළඟදී වෙනවා. ඉතින් ඒ වීඩියෝ එක එනක පරිස්සමෙන් ඉන්න බොයිස්. මම හැමදාමත් කියනවා වගේ හදවතින්ම ආදරේ. ඉතින් එහෙනම් channel එක subscribe කරපු නැති කට්ටිය channel එක subscribe කරලා සෙට් වෙන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් සෙට් වෙමු.